Hello, welcome to my YouTube channel Life is Dr. K. ඉතින් මගේ නම ඩොක්ටර් කසින්. ඉතින් ඩොක්ටර් කෙනෙක් තුළ මගේ තියෙන එකේ මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් ඔයාලත් එක්ක බෙදා ගන්න ඉතා පොන්චි වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක නම් වැදගත් වෙන්නේ ඒ level කරලා ඉවරලා ඉන්න ළඟින මන්නට. ඉතින් මම කොහොමද ඒ level ඉවරලා මගේ ලයිෆ් එක organize කරේ මම මොනවද කරේ ඔයාලා දන්නවද මම ડોක්ටර් කෙනෙක් වෙන්න කලින් රුපියල් 12000ක් වගේ පඩියක බැංකුවක වැඩ කරලා තියෙනවා. ඉතින් මම කොහොමද ඒ level ඉවරලා මෙඩිකල් එකකට යනකම් මගේ ලයිෆ් එක ගත කරේ කියලා මගේ එක්ස්පීරියන්ස් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාලට මම කරපු දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒ level කරපු හැටි ඔයාලට වීඩියෝ එකක් ගෙනාවානේ. ඉතින් මේ level කරේ මම fresh eye එකේ 201000ක් කරේ. second eye එක කරේ 2015 ඉතින් 2015 second eye එක කරාට පස්සේ ගෙදර ආවට පස්සේ මට first eye එකට වඩා පොඩි confident එකක් තිබ්බා. එතකොට first eye එකේ මට තිබ්බේ B201යි. එතකොට second eye එක exam කරලා ඉන්නාට පස්සේ අපි ඇවිල්ලා MCQ බලනවානේ කොහොමද උත්තර කියලා. ඉතින් මේ MCQ paper එක ගත්තාම මට first eye එකට වඩා ලොකු confident එකක් second eye එකේ නම් තිබ්බා. ඉතින් ඒක නිසා මම second eye එක තීරණය කරා ආයෙ third eye එක නම් කරන්නේ නැහැ කියලා. ඇත්තටම මම පාඩම් කරන්න එච්චර කැමති කෙනෙක් නෙමෙයි. ඒක නිසා මම third eye එකක් කරන්නේ නැහැ කියලා හිතාගත්තා. ගෙදරින් ලොකු බලපෑමක් නම් තිබ්බේ නැහැ. අනිත් second eye එකට වඩා ටිකක් ලොකු result එකක් ගන්න පුළුවන් නිසා first eye එකේ මට ආවේ ඇග්‍රි යුනිවර්සිටි එකනේ. ඉතින් ඊට වඩා ලොකු රෑන්ක් එකක යුනිවර්සිටි එකකට යන්න පුළුවන් වෙයි කියලා හිතුණා. ඇත්තටම මගේ හිතේ නම් තිබ්බේ වෙට් හරි ඩෙන්ටල් හරි යන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මේ තුනක් ඇවිල්ලා මෙඩිකල් එකකට යන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. ඉතින් මම අන්තිමට second eye එකක් විතරක් කරන්න ඩිසිෂන් එක තමයි හිටියේ. ඉතින් ගෙදරට වෙලා මුල් ටිකේ නම් එන්ජොයි කරා. ෆිල්ම් බැලුවා, ට්‍රිප් ගියා, ඒ වගේ එන්ජොයි කරා. ඊට පස්සේ ටික දවසක් එනකොට මම කම්මැලි හිතුණා. අනික අපේ ගෙදර චුට්ටක් අමාරුවෙන් තමයි ඉන්නේ. එතකොට මට ඕන තරම් ඉඳන් වලට මට සල්ලි හොයාගන්න පුළුවන්කමක් තිබුණා. හොඳයි කියලා හිතුණා. ඉතින් ජොබ් එකක් කරනවද නැද්ද කියලා පිළිපිට ඉන්නකොට ඒ දවස්වල බැංකුව වලට ගත්තා ආෆ්ටර් ඒ ලෙවල් ළමයිව. යුනිවර්සිටි යනකම් ඉන්න ළමයිව ගත්තා. ඉතින් එතකොට සෙකන්ඩ් ෂයි එකේ රිසල්ට් එකක් තිබුණේ නැහැ. හැබැයි මට ෆස්ට් ෂයි එකේ B2C එකේ තිබුණානේ. ඉතින් ඒ රිසල්ට් එකේ මට ඒකට ඇප්ලයි කරන්න පුළුවන්කමක් තිබ්බා. ඉතින් ඒක නිසා මම පීපල්ස් බැංක් ඒ කාලේ පීපල්ස් බැංක් එකට ඇප්ලයි කරා. ඒකෙන් මට ජොබ් එකට එන්න කියලා තිබ්බා. ඊට පස්සේ ඉතින් මම ගාල්ලේ කොටුවේ තියෙන පීපල්ස් බැංකුවේ රස්සාවට ගියා. එතකොට මට හිතෙන්නේ ඒ කාලේ මාසෙකට රුපියල් 12000ක් වගේ තමයි අපිට පඩියක් හම්බුනේ. ඉතින් කමන්නේ මට එතකොට පළවෙනි පඩියනේ මගේ පළවෙනි රස්සාව. ඉතින් ලස්සනට සාරිය ඇඳලා යන්නත් පුළුවන්. AC එකේ වැඩ කරනවා. ඉතින් බැංකුවක රස්සාවක් කරන්න ඇත්තටම ආසාවකුත් තිබ්බා. ඉතින් ඒක නිසා මම ඒ රස්සාවට ගියා. මට හම්බුනේ චෙක් ඩිපාර්ට්මන්ට් එකේ කරන්ට් අකවුන්ට් සෙක්ෂන් එකේ. ඉතින් මම ඒ රස්සාවට ගියා. මාත් එක්කම තව ළමයින් හිටියා. ඒ වගේම මගේ හොඳම යාළුවත් ආවා. එයාට නම් පුතේ නිසා ප්‍රශ්න නෙමෙයි. එයාට ගෙදර ඉන්න කම්මැලිකම හින්දා එයාත් රස්සාවට ආවා. කොහොම හරි බැංකුවේ රස්සාව කරගෙන හිටියා. ඒකට ඇත්තටම ආසාවෙන් ගියා. සාරිය නම් යන්නත් තියෙනවානේ. මම ආසයි සාරිය අඳින්න. ඉතින් ඒක නිසා ඒ රස්සාව ආසාවෙන් කරා. ඉතින් ඔහොම ඉන්නකොට තමයි ඊට පස්සේ සෙකන්ඩ් ෂයි රිසල්ට් ආවේ. මේ සෙකන්ඩ් ෂයි රිසල්ට් එකෙන් මම හිතුවත් නැති තරමට ඒ තුනක් කෙරෙලා තිබ්බා. ඉතින් ඇත්තටම ඒ දවසේ මට තාම මතකයි. මට හරිම සතුටුයි. ඇත්තටම වැඩිම සතුට අම්මගේ තාත්තගේ අක්කගේ ගෙදර අයගේ මුණ වල සතුට දැක්කා. විශේෂයෙන් අම්මගේ තාත්තගේ. මම වලින් එච්ච මහන්සියට මට කරන්න පුළුවන් දේ තමයි ඒක. එච්චර අවුරුදු ගාණක් යන මහන්සිලා හම්බ කරලා සල්ලි වලින් ක්ලාස් යවලා උගන්වලා කවලා පොවලා කරපු දේවල් වලට කෘතගුණ සලකන්න මට හම්බෙච්ච එක ගැන ඇත්තටම මම සතුටුයි. ඉතින් ඇත්තටම යාළුවට ඒක ලොකු ගෞරවයක් වෙන්නේ නැති යාළුවා හරි ආඩම්බරෙන් නෑදෑයන්ට ඒගොල්ලන් අඳුරන අයට ෆෝන් කරලා කිව්වා දුව පාස් ගිහිල්ලා මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් වෙලා. ඉතින් ඇත්තටම ඒක මතක් වෙද්දි මට හරිම සතුටුයි. මගේ තාත්තද ජීවිතේ අතර නැහැ. ඉතින් මට සැලසෙන්න පුළුවන් එකම දේ තමයි එයාගේ බලාපොරොත්තු මට ඉෂ්ට කරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් ඔයාලගේ අම්මලා තාත්තලාගේ වගේ බලාපොරොත්තු තියෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරන්න අල්ප ආදායක් වරදින්නේ නැහැ. ඉතින් කොහොම හරි ඒ තුනක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 40. ඉතින් ඒ වුණාට මම බැංකුව යන එක නතර කරේ නැහැ. මම දිගටම බැංකුව ගියා. ඒ රස්සාව කරා. ඉතින් කොහොම හරි මාසෙකට 12000ක් පඩියක් කරා මම ඒ සල්ලි ඉතින් ඔක්කොම ගෙදරට තමයි වියදම් කරේ.
ඒ වගේම මට කියලා මම මුලින්ම ෆෝන් එකකුත් ගත්තා. ටච් ෆෝන් එකක් මුලින්ම ගත්තේ එතකොට. ඊට කලින් මට තිබ්බේ තාත්තා පාවිච්චි කරලා ඉවර වෙච්ච චූටි අර බටන් ඔබන ෆෝන් තියෙන ඒ ෆෝන් එකක්. ඇත්තටම ඒ ෆෝන් එකක් මට දුන්නේ අපේ ගෙදර තියෙන හන්දියේ ඉන්න ටිකක් ඈත. එතකොට හන්දියට බස් ක්ලාස් එක ඉවරලා හන්දියට බස් එකකින් ඇවිල්ලා තාත්තේ මං ආවා කියන්න තමයි ඒ ෆෝන් එක මට දුන්නේ. ඇත්තටම එතකොට ටච් ෆෝන් එකක උවමනාවක් අපිට තිබ්බෙත් නෑ. එතකොට මම දන්නෙත් නෑ ඔය WhatsApp ඒවා ගැන වැඩි අවබෝධයක් තිබ්බෙත් නැහැ ඇත්තටම. ඉතින් උවමනාවක් තිබ්බෙත් නැහැ. යාළුවන්ට මෙසේජ් කරන්න උවමනාව තිබ්බා. එතකොට ඒවත් අර ෆෝන් එකෙන් තමයි කරේ. අක්කට චූටි ටච් ෆෝන් එකක් තිබ්බා. ඉතින් ඒකෙනුත් මෙසේජ් කරා. මට ඇත්තටම මොනවත් තිබ්බේ නැහැ. ඉතින් මම මුලින්ම ටච් ෆෝන් එක මට ගත්තේ බැංකුවේ වැඩ කරලා ඒ සල්ලි වලින් තමයි ගත්තේ. ඒ වගේම මට මතකයි මුලින්ම සැලරි කාලා මං ගෙදරට තෑගි ගෙනිච්චා. ගෙදර අයට අම්මට තාත්තට අක්කට අයට තෑගිත් ගෙනිච්චා. ඇත්තටම අද මම සතුටු වෙනවා තාත්තා ජීවිතුන් අතර නැති නිසා. ඇත්තටම මගේ ડોක්ටර් කෙනෙක් වෙච්ච මගේ ෆස්ට් සැලරි එකේ මට තාත්තට තරම් දෙන්න බැරි වුණා. තාත්තට ජීවිත අතර නැහැ. ඉතින් තාත්තට මගේම කියලා මං හම්බ කරපු සල්ලි වලින් තෑග්ගක් දෙන්න පුළුවන් වුණා ඒ බැංකුවේ වැඩ කරපු නිසා. ඉතින් ඇත්තටම ඒ ගැන හිතද්දි මට දැන් සතුටුයි. ඉතින් කොහොම හරි බැංකුවේ ගත්ත සැලරි එකේ මම ගොඩක් දේවල් කරා ඒ කාලේ හැටියට. දැන් නම් ඉතින් මේ වගේ ගානකින් විශ්ිෂ්ට කරන්න බෑ. ඒකට ඒ කාලේ හැටියට මම ගොඩක් දේවල් කරා. මම අපේ ෆෝන් එක ගත්තා. ඊපස්සේ මම ඉයරින්ග්ස් දෙකකුත් මට හදාගත්තා. එකතු කරලා ඉතින් ඒ වගේ දේවල් කරා. ඉතින් ඊට පස්සේ දැන් මෙඩිකල් පැකේජ් සිලෙක්ට් වුණානේ. ඉතින් ඒත් මගේ බය නම් අඩුුනේ නැහැ. ඉතින් දැන් ඊළඟට මගේ බය තිබ්බේ මම කොහොමද මෙඩිකල් පැකේජ් ගිහලා සර්වයිව් වෙන්නේ. ඇත්තටම මට පොඩි බයක් දැනෙනවා මට බෑ කියන ඇඟිල්ල මට ඒක මගේ ඔළුවෙන් යන්නෙම නැහැ. මට හිතෙනවා මට බෑ කියලා. දැන් එතනට එන්නේ ගොඩාක් දක්ෂ ළමයි. එහෙම කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අනිත් මට බයක් තිබ්බා මට ඉංග්‍රීසි ලොකුවට බෑ. එක්සෑම්ස් වලට ලකුණු ගන්න පුළුවන්. ඒනට කතා කරන්න පුළුවන්. බැරි නැහැ. මට අර ලොකුවට කතා කරන්න බෑ. ඉතින් ඒක නිසා මට ඒ බයක් තිබ්බා දැන්. මේ ડોක්ටර් කෙනෙක් වුණාම කොහොමද ඉංග්‍රීසි නැතුව කොහොමද මෙඩිකල් ෆැකල්ටි සර්වයිව් වෙන්නේ කියන ඒ හැඟීම මට තිබ්බා. ඉතින් ඊට පස්සේ ඒ කාලේ ගොඩක් අය දැන් මෙඩිසින් සිලෙක්ට් වුණාට පස්සේ ප්‍රීමෙඩ් ක්ලාස් යනවා කියලා මෙඩිකල් ෆැකල්ටි යන්න කලින් ක්ලාසස් යනවා. ඉතින් ගාල්ලෙත් ඒ වගේ ක්ලාස් කීපයක් තිබ්බා. ඉතින් දැන් හැමෝම දැන් මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් වුණා ඊට පස්සේ ගෲප් එකක් හදලා තිබ්බා. එළවලු රිසල්ට් අනුව දන්න අය එකතු කරලා මෙසේජ් ගෲප් එකක් හදලා තිබ්බා. අපේ තිබ්බා ගෝල් මෙට්ස් කියලා ගාල්ලෙන් මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් වෙච්ච අයගේ ගෲප් එක. ඉතින් දැන් ඒකෙන් ගොඩක් අය දැන් ප්‍රීමෙඩ් ක්ලාස් යනවා. ඉතින් මාත් කල්පනා කරලා දැන් මේකට යන්න වේද දැන් ඒකට නොගිහින් මෙඩිකල් ෆැකල්ටි ගිහින් සර්වයිව් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම මාසයක් වගේ මම හිතන්නේ මාත් ගියා. එනවාට මට ලොකුවට දැන් ඒව තේරෙන්නෙත් නැහැ. මට හිතෙනවා ඇයි දැන් මම මේව පාඩම් කරන්නේ මේ ටිකේ ආතල් එකේ ඉඳලා කැම්පස් ගිහාම බලන්න පුළුවන් නේ අනිත් සල්ලිත් යනවා. ඔකට දෙන්න සල්ලිත් නැහැ දැන් ජොබ් එකක් කරාට ඒ රස්සාවෙන් එන හම්බ කරන ගානේ ඉන්කම් දෙන්නේ බෑ. ඉතින් ඒක නිසා අන්තිමට මම කල්පනා කරලා මම ඒක නැවැත්තුවා. කමන්නේ කොහොම හරි ගිහිල්ලාම අල්ල ගන්නවා කියලා හිතලා මේ ටිකේ ආතල් එකේ ඉන්නවා කියලා හිතලා ඒකට ගියේ නැහැ. ඉතින් මම ප්‍රීමෙඩ් ක්ලාස් ගියේ නැහැ. ඉතින් ඊට පස්සේ දැන් ගෝල් මෙට්ස් කියලා අපේ අර මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් වෙච්ච අය ගෲප් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් අලුත් යාළුවෝ අඳුරගත්තා. ඒ ගෲප් එක හරහා තමයි මගේ හස්බන්ඩ් මම යට හරකන අයියා කියලා. එයා ඇත්තටම අයියා මට. එයා රිච්මන්ඩ් එකේ මට වඩා අවුරුද්දක් වැඩිමත්. එයාගේ තර්ඩ් එක. එතකොට එයාත් මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් කරලා තිබ්බා. මගේ රෑන්ක් එක 40. එයාගේ රෑන්ක් එක මට මතක විදිහට 47. මට එයාවත් හම්බුණා. මම අපේ ලව් ස්ටෝරි එක ඔයාලට වෙන වීඩියෝ එකකින් ගේනවා. ඉතින් කොහොම හරි ඊට පස්සේ දැන් යුනිවර්සිටි සිලෙක්ට් කරන්න තියෙනවානේ. එතකොට යුනිවර්සිටි සිලෙක්ට් කරද්දි මට තිබ්බා කොළඹ නම් බෑ. කොළඹ ගාල්ලෙන් ගත්තේ 12ක් හරි 15ක් හරි වගේ ගාන. පේරාදෙනිය පුළුවන්. පේරාදෙනියේ 40 ගානක් ගන්නවා කියලා තමයි තිබ්බේ. මගේ රෑන්ක් එක 40 හරි පේරාදෙනිය මට අහු වෙනවා. අන්තිම කලාපිටියේ සාමාන්‍ය ඊට වැඩි අඩු රෑන්ක් වලින් තමයි යන්නේ. කරාපිටිය පේරාදෙනිය අතර හිත ඉන්නකොට දැන් කරාපිටිය අපේ ගෙවල්ට ඇත්තටම ළඟයි. විනාඩි 30ක දුර වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒනවලු පේරාදෙනිය ලස්සනයිනේ හැමදාම කියන ලස්සනම යුනිවර්සිටි එක තමයි පේරාදෙනිය යුනිවර්සිටි. ඉතින් අන්තිමට අපේ ගෙදර ඇත් කිව්වා දුර වුණාට කමක් නැහැ. ඔයාලට යන්න ඕනේ නම් යන්න. මේ එයාලගේ කිසිම බලපෑමක් තිබ්බේ නැහැ. අපේ තාත්තලා හැබැයි කැමති කිව්වේ පේරාදෙනියම දාන්න. ඔයාලට යන්න පුළුවන් නම් ඒක හොඳ යුනිවර්සිටි එකක්. ඔකට යන්න බැරුවත් ළමයි ඉන්නවා. ඉතින් ඔයාලට යන්න පුළුවන් chance එක තිබ්බේ. ඔයා අනිවාර්යෙන් යන්න කියලා තමයි එයා හිටියේ. ඉතින් මාත් කල්පනා කරා
අනික මේ අපේ අයියා 47 වෙනි ඉතින් එයාව පහුවේ කියලා බලාපොරොත්තුෙන් තමයි හිටියේ. ඉතින් කොහොම හරි මම පේරාදෙණිය තමයි මගේ ෆස්ට් චොයිස් දැම්මේ. සෙකන්ඩ් චොයිස් එක දැම්මේ කරාපිටිය. ඉතින් මං හිතපු විදිහට මට පේරාදෙණිය ආවා. ඒනට අපේ අයියට ඒ කියන්නේ මගේ හස්බන්ඩ්ට නම් ආවේ නැහැ. එයාට කරාපිටිය තමයි ආවේ. එයාගේ රෑන්ක් එක නගින්න තමයි පේරාදෙණියේ කට් ඔෆ් එක කැඩිලා තිබ්බේ. ඉතින් මොනවා කරන්නද? මම පේරාදෙණිය ගියා. එයා කරාපිටිය ගියා. මම අපේ ලව් ස්ටෝරි එක ඔයාලට වෙන විදිහකින් පස්සේ කියන්නම්. ඊට පස්සේ මගේ යුනිවර්සිටි එක පේරාදෙණිය මට ආවා. ඊට පස්සේ යන්න මාස දෙකක් විතර තියලා මම බැංකුවෙන් අයින් වුණා. මොකද ටිකක් රිලැක්ස් එකේ ඉන්න ඕනේ කියලා හිතුණා. බැංකුවේ සතිදවස් 5ම යන්න ඕනේනේ. ඉතින් ගෙදරක නෑනේ. ඉතින් ඒකින්ද සුට්ටක් ට්‍රිප් ගිහිල්ලා විනෝද වෙන්න ඕනේ හින්දා මාස දෙකකට විතර කලින් මට මතක විදියට මම අයින් වුණා. ඉතින් කොහොම හරි යුනිවර්සිටි සිලෙක්ට් කරලා ඊට පස්සේ මට ලෙටර් එකක් ආවා. මම සතුටු වෙච්ච තව දවසක් තමයි ඒක මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් වුණා කියලා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් ලෙටර් එකක් ආපු දවස. ඉතින් කොහොම හරි ඊට පස්සේ යන්න බඩු ලෑස්ති කරගෙන ඊට පස්සේ කොහොම හරි ගෙදර අය ඔක්කොමත් එක්ක මෙඩිකල් ෆැකල්ටි පේරාදෙණිය ගියා. මම මෙඩිකල් ෆැකල්ටි ලයිෆ් එක ඔයාලට වෙන වීඩියෝකින් ගේන්නම්. ඉතින් මේ තමයි මම A level ඉවරලා මෙඩිකල් ෆැකල්ටි යනකම් මම කොහොමද මගේ ලයිෆ් එක ගත කරේ කියලා හරිම කෙටියෙන්. ඉතින් A level රිසල්ට් එනකන් ඉන්න නගින්නට හරි මල්ලි කෙනෙක්ට හරි මේකෙන් ගන්න පුළුවන් දේවල් තමයි ඒ කාලේ වුණත් ඔයාලා ප්‍රයෝජනවත් දෙයකට යොමු කරන්න. එක්ක රස්සාවක් කරන්න එහෙම නැත්නම් කෝසස් තියෙනවා. එක කෝසස් තියෙනවා. ඔයාලා යන්නේ ඉන්න ඩ්‍රීම් ජොබ් එකට අදාළව කෝසස් තියෙනවා. ඔයාලා කැමති නම් ඒවා කරන්න. ඒ වගේම තමයි ලයිෆ් එක එන්ජොයි කරන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මෙහෙම තමයි මම එලෙවල් ඉවරලා මෙඩිකල් ෆැකල්ටි යනකම් මගේ ලයිෆ් එක ගත කරේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා තියාගන්න මේ වගේ තවත් වීඩියෝ බලන්න. ඉතින් එහෙනම් මෙඩිකල් ෆැකල්ටි වීඩියෝ එකේ ඊළඟට හම්බ වෙනකම් ගිහින් එන්න. bye.